සිසිලස නහයට හුස්ම විතරක් නෙමෙයි. උදෑසන කඳු අතරින් එපී බලන ලාහිරු රැස්දහර, සීතල මීදුමෙන් වැසුණු කඳු පන්ති, කුරුල්ලන්ගේ මිහිරි නාදය, විඩාපත් ගතසිත ප්‍රබෝධයෙන් සනහාලන දිව්‍ය ඖෂධයක් කියලායි මට නම් හිතෙන්නේ. ඉතින් අදත් ආදරයෙන් පිළිගන්නවා සිනතුලොක්ස් YouTube channel එකට එකතු වුණු ඕගොල්ලෝ සියලු දෙනාම. ඉතින් අද අපි ඉන්නේ සීතල කඳුකරේ තලවකැලේ කියන ප්‍රදේශයේ තේවත්තකින් වටවුන හොලිඩේ රිසෝට් එකක. ඇත්තටම කිව්වොත් දැන් වෙලාව උදේ 6යි. ඉතින් සීතල පින්නේ මීදුම මැදින් අපි මේ පිටත් උනේ නුවරඑළියට යන්න. ඉඳලා නුවරඑළියට යන අතරමඟ ලස්සන දියඇලි දෙකක් හම්බ වෙනවා. ඉතින් අපි ඒ දෙකත් බලාගෙනම නුවරඑළියට යමු. ඉතින් මේ අතුරු මාර්ගයෙන් ඇවිල්ලා අපි දැන් මේ එකතු වෙන්නේ නුවරඑළිය E7 ප්‍රධාන මාර්ගයට. මේක යනකොට අපිට ඉස්සෙල්ලාම හම්බ වෙනවා සෙන්ට් ක්ලෙයා දියඇල්ල. ඉතින් අපි එතනට ගිහිල්ලාම කතා කරමුකෝ. ඉතින් අපි නුවරඑළියට යනකොට පාරෙන් වම් අත පැත්තේ හම්බ වෙනවා මෙන්න මේ සෙන්ට් ක්ලෙයා දියඇල්ල නැරඹුම් මධ්‍යස්ථානය. තවම හිමිදිරි උදේ නිසා සීතල පින්නෙන් මීදුමෙන් වැහුණු කඳු පන්ති අතරට ලාහිරු රැස් වැටිලා හරිම ලස්සන මනස්කාන්ත දර්ශනයක් එතන තිබුණා. මේ සෙන්ට් ක්ලෙයා දියඇල්ල හැදෙන්නේ මහවැලි ගඟේ අතු ගංගාවක් වන පුත්මලේ උයෙන්.
ලංකාවේ තියෙන දිය ඇලි වලින් පළලම දිය ඇලි අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා මේ සෙන්ක්‍රියා දිය ඇල්ල. මේ දිය ඇල්ල කොටස් දෙකක් විදිහට තමයි තියෙන්නේ. එක මහා ඇල්ල සහ කුඩා ඇල්ල කියලා. ට්‍රේන් එකේ යන කෙනෙකුට නම් කෝච්චි පාර තියෙන මේ අපි ඉන්නවට වැඩිය ටිකක් පල්ලෙහා නිසා මීට වැඩිය හොඳ ළඟ දර්ශනයක් ලබා ගන්න පුළුවන්. ඉහළ කොත්මලේ ජල ව්‍යාපෘතිය හේතුවෙන් තර්ජනයට ලක් වුණු දිය ඇලි 7න් එකක් තමයි මේ සෙන්ක්‍රියා දිය ඇල්ල. ඉතින් මේකේ ළඟට ගිහිල්ලා නරඹන්නවත් මේකෙන් දිය නාන්නවත් කාටවත් අවසර දෙන්නේ නැහැ. මොකද ඒක අනතුරුදායක නිසා. දැන් මේ සෙන්ක්‍රියා දිය ඇල්ලට වතුර ලැබෙන්නේ කොත්මලේ ජලාශයෙන්. ඉතින් ඒකේ සොරවුව ඒගොල්ලෝ අරිනවා කියන්නේ පාන්දර 5 ඉඳලා හවස 3 වෙනකන් විතරයි. ඉතින් වතුර අඩු වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒක අනතුරුදායක නිසා කාටවත් ඒක නාන්නවත් ළඟට යන්නවත් දෙන්නේ නැහැ. මේ සෙන්ක්‍රියා ඇල්ල වගේම ඊළඟට අපිට හම්බ වෙන ඩෙවෝන් ඇල්ලත් ඉහළ කොත්මලේ ජල ව්‍යාපෘතිය නිසා තර්ජනයට ලක් වෙච්ච දිය ඇල්ලක්. ඉස්සරම කාලෙදී ඉහළ කොත්මලේ ජල ව්‍යාපෘතිය පටන් ගන්න කලින් මේ දිය ඇලි දෙකේම වතුර මීට වැඩිය තිබුණා. හරිම ලස්සනට තිබුණා. නමුත් දැන් හැබැයි වැස්ස කාලෙට ඒගොල්ලෝ එතකොට සොරවුවෙන් වැඩි වතුර ප්‍රමාණයක් එන නිසා ටිකක් ලොකු වතුර ප්‍රමාණයක් එනවා. දැන් නම් එච්චරම නැහැ. ඉතින් බලන්න අපිට මේ සෙන්ක්‍රියා ඇල්ලත් පිහිටලා තියෙන්නේ සෙන්ක්‍රියා වතු ආයට අයිති ප්‍රදේශයකම තමයි.
ඉතින් ඔන්න සෙන්ක්‍රියා දියැලක් බලලා අපි ආයෙත් පිටත් වුණා අපේ නුවරඑළිය ගමන යන්න. ඒ අතරමඟදී තව දියැලක් තියෙනවා. අපි ඒකත් බලාගෙන යමු. අපි උදේ පාන්දරම පිටත් වෙච්ච නිසා අපි තාම උදේට කාලත් නැහැ. නුවරඑළියට ගිහින්නම කනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් පාන්දරම පිටත් වෙච්ච නිසා වැඩි මහන්සියකුත් නැහැ. උදේ හිතල ගතියකුත් තියෙනවා. ඉතින් ඒක නිසා හරි සනීපයි යන්නට. ඉතින් අපි මේ යන දවස සතියේ වැඩ කරන දවසක්, නිවාඩු දවසක් නෙමෙයි. ඒ වුණාට පාර හරිම පැහැදිලි. අපිට ඇත්තටම ට්‍රැෆික් එකක් නම් හම්බ වුණේම නැති තරම්. පාරත් හොඳ කාපට් පාර තියෙන්නේ. ඉතින් ඒක නිසා ඉක්මනට යන්නත් පුළුවන්. හැබැයි ටිකක් වංගු තියෙනවා. තව ටිකක් ඉස්සරහට ගියාම අපිට පාර කොටස් දෙකකට බෙදෙන තැනක් හම්බ වෙනවා. රදැල්ල මාර්ගයට වෙන වෙන පාර. රදැල්ල මාර්ගයෙන් ගියොත් කිලෝමීටර් ගාණක් පොඩ්ඩක් අඩුයි. හැබැයි ඒක කඳු බැවුම් වංගු වැඩි. නමුත් පාර හොඳයි. ඒක නිසා යන්න පුළුවන්. මේ මාර්ග දෙකම ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් නුවරඑළියට යන්න. ඉතින් ඊළඟට අපිට හම්බ වෙන දියැල තමයි ඩෙවොන් දියැල. ඒක තලවකැලේ ඉඳලා කිලෝමීටර් 7ක් විතර ගියාට පස්සේ තමයි හම්බ වෙන්නේ. ඒ 7 මාර්ගයේ හැටන් ඉඳලා නුවරඑළියට යනකොට දිඹුල කියන ප්‍රදේශයේදී තමයි ඒක හම්බ වෙන්නේ, ඩෙවොන් ඇල්ල. ඒකත් පාරේ වම් අත පැත්තේ තියෙනවා නරඹුම් මධ්‍යස්ථානයක්. ඒකේ ඉස්සරහා ඒ කියන්නේ හැටන් ඉඳලා නුවරඑළියට යනකොට පාරෙන් දකුණු අත පැත්තේ තියෙනවා මිලස්නා ටී සෙන්ටර් එකක්. ඉතින් ඒකට ගිහිල්ලා අලුත් තේ වලින් හදපු තේ කාට කෝප් එක රස බලන්නත් ඔයගලන්ට පුළුවන්. ඩෙවොන් දියැල්ල මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔයෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒකට ඩෙවොන් කියලා නම හැදිලා තියෙන්නේ ඉංග්‍රීසි ජාතිකයින් රට පාලනය කරන කාලේ හිටපු වතු අධිකාරීවරයෙකුගේ නමින් තමයි. කෝපි සහ තේ වතු අධිකාරීවරයෙක් කියලා තමයි ඒ ඩෙවොන් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඩෙවොන් ඇල්ල තියෙන්නේ මස්කෙලිය ප්ලාන්ටේෂන්ස් වලට අයත් සෙන්ක්‍රියා වතුආයට අයිති ප්‍රදේශයක තමයි තියෙන්නේ. ඉතින් ඩෙවොන් ඇල්ල නම් අර සෙන්ක්‍රියා එකේ වගේ ළඟ දර්ශනයක් ගන්න බැරි වුණා. මම මගේ ෆෝන් එකෙන් තමයි ටික වීඩියෝ කරගත්තේ. කවුරු හරි දියැල බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් දැන් අලවකැලේ තියෙනවා ඩෙවොන් බංගලෝ හොටෙල් කියලා නවතින්න තැනක්. හරිම ලස්සන තැනක් ඒක. ඒකේ එක පැත්තකින් ඩෙවොන් ඇල්ල පේනවා, අනිත් පැත්තෙන් සෙන්ක්‍රියා ඇල්ල පේනවා. ඒ අතරට කඳු පන්ති වල හරිම ලස්සන දර්ශනයක් දකින්න පුළුවන්. උදේට ඉර පායනවා, ලස්සනට පේනවා. හරිම ලස්සන තැනක තියෙන්නේ. කවුරු හරි නුවරඑළිය නිවාඩුවක් ගත කරන්න යනවා නම් ඒ ඩෙවොන් බංගලෝ එක බුක් කරගෙන යන්න. හරිම අලුත් ලස්සන අත්දැකීමක් මිල ගන්න පුළුවන් පරිසරය ගැන. ඉතින් මේ ඩෙවොන් බංගලෝ එකේ ලොකේෂන් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒක ඔන්ලයින් බුක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට බුක් කරගන්න අමාරුයි. හැමෝම නිවාඩුවට එතන බුක් කරගෙන යන තැනක්. මේ ඔයගොල්ලෝ ගමන යන
තියාගෙන ඉන්න දවසට ගොඩක් කාලයකට සති 2-3කටවත් කලින් ඕනේ ඒක බුක් කරගන්න. මොකද හැමෝම එතන ලස්සන තැනක් නිසා හැමෝම එතන නවතින්න යන්න බලනවා. කෑම වුණත් ඒගොල්ලන්ට කියලා හරි ගස ගන්න පුළුවන්. අපිට කැමති විදියට ඒගොල්ලන්ට කියලා හරි ගස ගන්න පුළුවන්. පිටින් කන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට කියලා හරි ගස ගන්නත් පුළුවන්. ඉතින් එක දවසක අලුත් අත්දැකීමක් ඉඳ ගන්න ඩෙවොන් බංගලෝ එකටත් යන්න. ඉතින් මේ ඩෙවොන් බංගලෝ එක හරි ගස්සලා තියෙන්නේ හදලා තියෙන්නේ 1923 දී. ඒක පරණ වුණාට හොඳට මේන්ටේන් කරනවා. කාමර 5ක් තියෙනවා. ඉතින් ඔයගලන්ට අලුත් අත්දැකීමක් ඉඳගන්න එක දවසක් ඩෙවොන් බංගලෝ එකක් බුක් කරගෙන ගිහිල්ලා නිවාඩුවක් ගත කරලා එන්න. ඉතින් දැන් උදේ 8 වෙන්නත් කිට්ටුයි. ඉතින් දැන් බඩගිනි වේගෙනත් එනවා. ඉක්මනට නුවරඑළියට යන්නත් ඕනේ උදේට කෑම ගන්න. ඉතින් අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වෙනකම් මගේ වීඩියෝ බලපු, ෂෙයා කරපු, කමෙන්ට් කරපු, සබ්ස්ක්‍රයිබ් කරපු ඔයගොල්ලොන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි ඩෙවොන් මහල්ල බලන නුවරඑළියට යන්න පිටත් වුණාම ඈත කන්දක් මුදුනේ තියෙන පන්සලක් දැක්ක. බුදු පිළිමේ හරි ලස්සනට පෙනුණා අපිට යන ගමන්. මට හිතුණා ඉතින් ඒක ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. ඒක එච්චර ළඟටම පැහැදිලිව පේන්නේ මට. ඇත්තටම හරිම ලස්සනට පෙනුණා අපිට එතනින් යනකොට නම් ඒක. මේ අර ඈත ඔයගලන්ට පේන්නේ ඉන්නේ පන්සල තමයි. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ආයෙත් මේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක් හැමදෙනාටම.